දැන් සූත්‍ර වලින් කියන්නකො බලන්න ඥාන වේදනෙයිද? කියා ගන්න තේරෙන්නේ. මං කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරිනම් සූත්‍රෙත් හරියන්න ඕන, විනයෙත් හරියන්න ඕන, අභිධර්මෙත් හරියන්න ඕන. මොකද වෙන්නේ? කිසිම තැනක ඩවුට්ෆුල් වෙන්න බෑ. හැම තැනම හරියන්න ඕන. දැන් වැඩේ තියෙන්නේ අභිධර්ම න්‍යායෙන් ඔප්පු කරන්න පුළුවන් දේවල් අරකේ සූත්‍රය ඔප්පු කරගන්න බැරි වෙන්නේ ඇයි? සූත්‍රයේ ඇතුලේ අභිධර්මයේ ටික තියෙනවා. ඔයා මතක තියාගන්න ඕනම සූත්‍රයකට තියෙන මොකද්ද? අටුවාවක්. අටුවාවේ මොනවද පැහැදිලි කරලා තියෙන්නේ? අටුවාවේ පැහැදිලි කරලා තියෙන අභිධර්ම කරුණු ටික. ධම්ම සංගණියෙන් කරුණු අරගෙන, තේරෙනවනේ? ප ဋ ාණෙන් කරුණු අරගෙන මේක මෙසේ බලන්න කියලා තියෙනවා. වැඩේ තියෙන්නේ මෙයා කියන්නේ මොනවද? අටුවාව කියවලා නැහැනේ. බණ කිව්වට අටුවාව කියවලා නැහැ. අටුව නෙමෙයි දුමවත් නැහැ. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. හරි. දෙවෙනි එක ලියමු අනාත්ම ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය. අපි ලියමු දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය කියන්නේ මොකද්ද? භය උපදවන සුළු ස්වභාවය. ලියා ගන්න. දුක්ඛ ලක්ෂණයේ anu භය උපදවන ස්වභාවයයි. එය බලන්නේ මෙසේය. අලුතෙන් ලියන්නේ එය බලන්නේ මෙසේය. පංච උපාදානස්කන්ධයෝ හේතුන් නිසා හටගන්නා බැවින්ද හේතු නැතිවන විට නැතිවන බැවින්ද බිඳි බිඳි යන්නාහ මෙසේ භය උපදවන සුළු බව වරහන් ඇතුලේ දුක්ඛ ලක්ෂණය අවබෝධ වීමෙන්ද නිවනට පත්වන්නේය. හරි. ඊළඟ මොකක්ද අම්මා? අනාත්ම ලක්ෂණය. ලියාගන්න අනාත්ම ලක්ෂණය. මොකද අනාත්මයි කියලා කියන්නේ? වසඟේ පවත්වා ගන්න බැරිකම. මොකද්ද? වසඟේ පවත්වා ගන්න බෑ. මෙහන. දැන් මොකද්ද වසඟේ පවත්වා ගන්න බෑ කියන්නේ? දැන් මේ බලන්න. මේ සම්පූර්ණ ශරීරයම මට ඕන විදිහට තියාගන්න බෑ. ඇයි? කෙසි දෙනවා. මට කන්ට්‍රෝල් කරන්න බෑ. හැම රැලි වැටෙනවා. මට කන්ට්‍රෝල් කරන්න බෑ. මට ඕන විදිහට පවත්වා ගන්න බෑ. වසඟේ තියාගන්න බෑ. කැමැතිසේ පවත්වන්න බෑ. හැබැයි මෙතන කතා කරන්න ඕන ඔయిత වඩා ගැඹුරු ධර්මයක්. ගැඹුරට යන්න ඕන. මොකද්ද? මම නෙමෙයි. මම වයසට යන එක නෙමෙයි. මොකද්ද? පංච උපාදානස්කන්ධේ රූප ටික මට ඕන විදිහට තියාගන්න බෑ. නාම ධර්ම ටික මට ඕන විදිහට පවතින්න බෑ. ඇයි මේ රූප ටික උපදින්නේ මගේ හැකියාවෙන් නෙමෙයි. ආහාර වලින් ඉපදිලා ආහාර නැති වෙනකොට නැති වෙනව නම් ඒක මගේ නෙමෙයි. මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. වසඟේ පවත්වා ගන්න බෑ. ලියනාරච්චි අපේ අම්මා තරඟෙට ලියනවනේ. මම ලියන වෙලාවක් දෙනෝනේ මම රත්තරන් අම්මා. දැන් ලියන්න එපා. මම කියන එක අහගෙන ඉන්න. දැන් නෑ ඒ ටිකක් නෑ මේ ටිකක් නෑ. හරි? අහගන්න. මොකද කිව්වේ? දැන් මගේ කෙස් වයසට යන එක බලලා හරියන්නේ නෑ. බලන්න ඕන ඒක නේ. ඒක බැලුවට කමක් නෑ. ඒකෙන් නිවනට යන්නේ නෑ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා අහගන්න. ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කහම නිවන් දැක්කේ නෑ. ගිහිගේ කලකිරුණා. අබිනිෂ්ක්‍රමණයට හොඳයි.
හැබැයි නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕන. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප ටික. දැන් මේකේ තියෙන රූප ටික මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. රුප්පදීති කොබ්බික්කවේ රූපා වෙනස් වෙනවා. සීතෝෂ්ණාදී විරුද්ධ ලක්ෂණ නිසා විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමයටපත් වීම මට කන්ට්‍රෝල් කරලා තියාගන්න බෑ. ප්‍රත්‍යයෙන් උපදිනවනම් ප්‍රත්‍යයෙන් නැති වෙනවනම් ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවනම් ඒක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරලා තියන ආත්ම භාවයක් තියාගන්න බෑ. අනාත්මයි. න අත්තං අනත්තං ආත්ම නැහැ. අපි ලියන්න. වසඟේ පවත්වාගත නොහැකි බව. නින්දලතා ඇහැරිලා ලීපිය අනරේ බුදි. හරිද? මොකද්ද කිව්වේ? වසඟේ පවත්වාගත නොහැකි බව අනාත්ම ලක්ෂණයයි. තරුවත් දල්ලියන්. එය බලන්නේ මෙසේය. පංච උපාදානස්කන්ධයෝ යම් හේතුවක් නිසා උපදී නම් ඒ කිසිවක් මමය මාගේය මාගේ ආත්මයය සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය යයි සැලකිය නොහැක. තරුවත් දාල්ලියන්න. එනම් තමාගේ වසඟයේ පවත්වාගත නොහැක. උපාසකව මට කොලයක් අඩුද? අර මහත්තයා කොලයක් දෙන්න. කොලයකුයි පෑනකුයි. වසඟේ පවත්වාගත නොහැක. හරි නේද අම්මා? කාට හරි නොතේරෙන තැනක් තියෙනවද ඔය කරුණු තුන? දැන් මේ බලන්න. දරුවෙකුට වගේ මේ කියලා දෙන්නේ. මේ ටික නැත්නම් නිවන් දකින්න බෑ. අහගන්නකෝ. මොකද්ද කිව්වේ? පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලන්න ඕන. ත්‍රිලක්ෂණය බලනකොට අනිත්‍ය දැනගෙන ඉන්න. මොකද්ද අනිත්‍ය කියන්නේ? වෙනස් වීම. මොහොක වෙනස් වීමද? මේ උපාදානස්කන්ධ පහෙන් ඕනම එකක් හෝ පහම අරගෙන මොකද කරන්නේ? මේවා ප්‍රත්‍ය නිසා අසවල් ප්‍රත්‍ය නිසා උපදිනවා. අසවල් ප්‍රත්‍ය නැති වෙනකොට කියනකෝ නැති වෙනවා. එහෙනම් උපදිනවා මිය දෙනවා. උදය වැය අනිත්‍යතාවය බලනවා. බලනකොට මොකද වෙන්නේ? Tamanට තේරෙනවා මේක අනිත්‍ය ධර්මතාවයක් නැත්නම් මේක මගේ නෙමෙයි. තේරෙනවද කියන එක? මේක අනිත්‍යයි. අනිත්‍ය බව වැටහෙනකොට හේතු නිසා උපදිලා හේතු නැති වෙනකොට නැති වෙන කියන තේරෙනකොට මොකද වෙන්නේ? මේක මමය මාගේ කියන අර ඝන පොදිය කැඩිලා යනවා. කැඩිලා යෑම නිසා සංයෝජන ධර්ම 10 තිබෙන ප්‍රබලම එකට හෙන පාරක් වදිනවා සක්කාය දිට්ඨියට. මමය මාගේ කියලා ගන්න. ඇත්තටම මේ බලන්න මෙතන ඉන්න මේ කැස් බෑවේ මේ බරහන්න ආපු ඔක්කොම සෙට් එක කෑලි වලට කපලා මලු පහකට දැම්මොත් මලු පහයිනේ තියෙන්නේ. මොනවද? සිල් මාතා මලු. එහෙම නැහැ. හාමුදුරු මලු. එහෙම නැහැ. පිරිමි මලු. එහෙම නැහැ. සවුන්ඩ් හදන මලු. එහෙම නැහැ. කැමරා කරන මලු. එහෙම නැහැ. තියෙන මලු පහ මොනවද? රූප මලු, වේදනා මලු, සංඥා මලු, සංකාර මලු, විඥාන මලු. අපි
ඒව ටික වෙන් කළා මලු දෙකකට දාගමු. කියන බලන්න මලු දෙකකට දාගන්න විදිහට කණ්ණාඩි. නෑ මේ කණ්ණාඩි කියන්නේ. රූප මල්ලයි කියන්නේ නාම මල්ලයි. අද ගෙදර යනකොට මිනිහට අරගෙන යන්නේ. මොකද්ද? රූප මල්ලයි නාම මල්ලයි. අරගෙන යනවද? ඔව් මොකද්ද? රූප මල්ලයි ඇතුලේ තියෙන නාම මල්ලයි. ගෙදර ගියාට පස්සේ මිනිහට කියන මොකද්ද? මං ආවේ නෑ. කවුද? රූප මල්ලයි නාම මල්ලයි. එහෙම කියන්න පුළුවන්ද? පුළුවන් අංගොඩ එක්ක නෑ යයිනේ. ඇයි මිනිහට තේරෙන්නේ නෑනේ. හරි වාඩි. එහෙනම් හැබැයි මතක තියාගන්න මොකද්ද? අපි ගෙදර යනකොට මතක තියෙන්නේ මොකද්ද? රූප මල්ලයි නාම මල්ලයි නිතර හොල්ලයි ඇගේ නම කෙල්ලයි. මොකද්ද? රූප මල්ලයි නාම මල්ලයි නිතර හොල්ලයි ඇගේ නම කෙල්ලයි. තේරෙන්නේ කැමරා පුතේ? කෙල්ලට නිතර ලියනවා නම් ඕන ෂෝක් එක. මොකද්ද? රූප මල්ලයි නාම මල්ලයි නිතර හොල්ලයි ඇගේ නම කෙල්ලයි. හරිද? කෙල්ලයි නෙමෙයි කොල්ලයි බල්ලයි ඔක්කොම මොනවද? නාම රූප මලු දෙකයි. ඔහොම හිතන්න පුරුදු වෙන්න. තේරෙනවද කියන එක? දරුවා දකින්නකොට මේ මගේ දරුවා කියලා බලපු සංඥාව චුට්ටක් අයින් කරන්න. මොකද්ද? නාම රූප දෙකයි. දැන් දරුවා කෙරෙහි නාම රූප දෙකක් දැක්ක කියලා මොකද වෙන්නේ? හෙට ඉඳලා කන්න දෙන්නේ නැති වෙයිද? මේ යන නාම රූප. මිනිහා ඇවිල්ලා අතින් ඇල්ලුවට පස්සේ යන නාම රූප. එහෙම කරන්නේ නැහැ. ඇයි? සම්මුතිය එකක් පරමාර්ථය අනික. සමහර උපාසකම්මලා ඉන්න බණ කියලා දෙන්න හරි බයයි. ඇයි? මුන්දලට බණ කියලා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මුන්ද ඒක ප්‍රායෝගික ජීවිතේ පඬිතකමට කියන්න යනවා. මොකද්ද? දැන් ඉතින් අපි වෙන් වෙලා ඉමු. ඔයා නාම රූප පුංජයක් පමණයි. මට ඔයාව හැංගෙන්නේ ගෙදර හිටපිය. හරිද? විසාකාව අවුරුදු 7 දී සෝවාන් වෙලා ළමයි 20ක් වැදුවා. මේ උන්දලට බණ චුට්ටක් අහලි වෙලා ඊට පස්සේ නාම රූප විතරයි. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අපිට බණක් කියන්න හම්බ වෙන්නේ. ඇයි? මිනිහක් ගහනවා අපිට. ඇයි? මේකගේ බණ අහන්න ආපු දවසේ ඉඳලා ගෑණි ළඟටවත් එන්නේ නාම රූප මල්ලා එක ගා ඉන්නෝ. කතාව තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද? පෞල් ජීවිතේ අවුල් කරගන්න බණ කියන්නේ. ඇයි? ඔබ තාම ගිහියෙක්. ගිහි ප්‍රතිපදාව අනෙකක්. නැත්නම් මොකද වෙන්නේ? සමහර වෙලාවට සමහර ගෙවල් වල අවුල් කරගන්නවා. ඇයි? මේ අහන්නකෝ මට නාම රූප දෙක බලලා ඔබතුමිය දැක්කහම නාම රූප දෙකක් කියලා දැනගෙන ඉවර වෙලා ඔබතුමියගෙන් ඈත් වෙලා භ්‍රමචාරී ජීවිතය ගත කරන්න මට මේක ෂෝක්. හැබැයි මතක තියාගන්න ඔබ ගෙදර ඉන්නකොට ගෙදර ඉඳිද්දි කාමයේ වර්ධවා වෙන ගෑණියෙක් එක්ක යන්නේ නැතුව ගෙදර ඉන්න ගෑණිත් එක්ක පෞල් ජීවිතය ගත කරමින් තේරුණි ඔබ අබ්‍රහ්මචාරී නෑනේ. ඒ ජීවිතය ගත කරමින් මොකද කරන්න ඕන? දරුවෝ හොඳට පෝෂණය කරගෙන නැන්න සමහර ගෙවල් තියෙනවා උපාසකම්ම භාවනා කරන ළමයි නාන්නෙත් නැහැ කන්නෙත් නැහැ. අන්තිමට ගෘහ ජීවිත අවුල්. අම්මා මේ අහන්න පටලව ගන්න එපා. මේ අහන්නකෝ මම දන්න සමහර ලංකාවේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ඒ භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා එළියට එන්නේ උපාසකම්මලා පිස්සු හැදිලා. මම මෙහෙම කියන්නේ හේතුව ඒකයි. සමහර පිරිමි බෙල්ලේ වැල දා ගන්නවා. ඇයි? අම්මා මේ අහන්නකෝ බණ අහලා ගෙදරම ඉඳගෙන මිනිහටත් කන්න දීලා රස්සාවත් කරගෙන හොඳට භාවනා කරලා ඉවරලා නිවන් දකින්න ප්‍රතිපදාවේ යන උපාසකම්මලා කොච්චරවත් ඉඳිද්දි සමහර කට්ටිය මොකද කරන්නේ? සමහර කට්ටිය ජීවිතේම අනා ගන්නවා. විනාශ කර ගන්නවා. අන්න එතෙන්ට වැටෙන්නේ නැතුව මොකද කරන්නේ? නාම රූප ධර්ම විදර්ශනා කරන්න පුළුවන්ද? පුළුවන්. එතකොට දරුවන්ට කන්න දෙන්නේ නැද්ද? කන්න දෙනවා. නේ? ඒ සියල්ල කරගෙන බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ධර්මයේ තුල තියෙනවා අප්පච්චි. දැන් මං ඒකෙන් කිව්වේ ඔන්න දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ හාමුදුරුවන්ගේ අපි බණ අහන්න ආවේ මොකද්ද එන්නේ? සසර දුක කෙලවර කරගන්න මේ හාමුදුරුවෝ කිව්ව ළමයි හදන්න. මං එහෙම එකක් කිව්වේ නෑ. මං කිව්වේ මොකද්ද? පෞල් ජීවිතය අවුල් කරගන්න එපා. පටලව ගන්න එපා. බණ කිව්වහම මොකද වෙන්නේ? සමහර කට්ටිය හිතනවා මේ හාමුදුරුවෝ අනවශ්‍ය දේවල් කියනවනේ. අපි ආවේ සසර දුකින් අත මිදෙන්න. මෙන්න මේ හාමුදුරුවෝ කිව්වා මොකද්ද? නාම රූප විදර්ශනා කර කර ළමයි හදන්න කියලා. එහෙම එකක් මං කිව්වේ නෑ. මං කිව්වේ මොකද්ද? ගිහි ජීවිතය ගත කරන කෙනාට සිංහාලෝවාද සූත්‍රයේ පරිදි යුතුයකම් වගකීම් කොටසක් තියෙනවා. ඒවා ඉටු කරමින් මොකද කරන්නේ? වෙනදාට වඩා පිස්සු ජීවිතෙන් අයින් වෙලා මොකද වෙන්නේ? සරල සුගම ජීවිතයක් ගත කරමින් මොකද කරන්න පුළුවන්? නිවන් දකින්න විදර්ශනා කර සතුටින් ඉන්න පුළුවන් අම්මා. ඒක මේ ගොයියන්ට තේරෙන්නේ.
හරිද? තේරෙනවද කියන්නේ? සමහර කට්ටිය බණ කියන්න ආපු ගමන්ම රහත් කරන්න හදන මෙතන දාලා. එතකොට මොකද වෙන්නේ? අර කොල්ල ඉවරයි. හරිද? තේරෙනවද කියන එක? එහෙම වෙන්න ඕනේ නැහැ. ලස්සන ගෘහ ජීවිත ගත කරන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? මොකද වෙන්න ඕනේ? වෙනදට වඩා දරුවා දැක්කහම නාම රූප වශයෙන් දකින්නවා, සැමියා දැක්කහම නාම රූප වශයෙන් දකින්නවා, බිරිඳ දැක්කහම නාම රූප වශයෙන් දකින්නවා. ඒ සියල්ලම තියෙන්නේ තමන්ගේ හිතේ. ඒව එළියට දාන්න යන්නේ. බොහොම සුහදව ජීවත් වෙනවා, සතුටින් ජීවත් වෙනවා, විදර්ශනා කරමින් නිවනට ලං වෙනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. සමහරට එකම කෑම මේසේ කනවා මිනිහා පෘතජ්ජනය ගෑනිසෝවා. තේරෙනවනේ? ඊට පස්සේ මොකද කරන්නේ? හා මං සෝවන්. තොට මං උයන්නේ නැහැ. එහෙම නැහැ. මං සෝවන්. උඹ හතර අපාය ගියත් මට මොකද? එහෙම නැහැ. මොකද කරන්නේ? තමන් ධර්ම මාර්ගයේ යන ගමන් හිමීන් මේ මිනිහටත් පොඩි රුකුලක් දෙනවා. මොකටද? චූටි කෑල්ලක් කියනවා. රණ්ඩු වෙන්නේ නැතුව. තේරෙනවනේ? පොඩි කෑල්ලක් කියනවා. කිරිවතුරේ සාමිනාංශ කියපු බණ පොඩ්ඩක් අහන්න දෙනවා. නේද? සමහර උපාසකම්මල හරි උපක්‍රමශීලීව මොකද වෙන්නේ? මටත් ඇවිල්ලා කියනවා. සාමිනාංශ මම මිනිහා හිමින් ගත්තා. ක්‍රමක්‍රමෙන් ඒක ස්වාමීන් වහන්සේ බණ පැත්තේ පලාති කියන්නේ. මං හිමින් ගත්තා. බොහොම හොඳයිනේ. ඇයි? නරක දෙයි වැඩි නෑ. සතර අපායට යන මිනිස්සු අතර තමන් කසාද බඳිනකොට අපි සංසාරයකට ඉමු. මොකද්ද සැරයටියෙන් අපි යන්නේ නතුරා මොකද්ද කිව්වලුනේ? එව්වා කියලා ආපු මිනිස්සු මොකද එන්නේ? තමන්ගේ මිනිස්සයා තමන්ගේ දරුවා මේ මාර්ගයට ගන්න බැරි නම් ඒකේ වැඩක් නෑ. සමහර පිරිමිත් එහෙමයිනේ. සමහර පිරිමි තමන්ගේ බිරිඳ බොහොම ධර්ම මාර්ගයට ගන්නවා. හරි. එහෙනම් අපි ඊළඟ කාරණාවට යමු. දැන් ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැනගත්තා. එතනින් දුරු වෙන්නේ මොකද්ද? සංයෝජන ධර්මවල පළවෙනි එක සක්කාය දිට්ඨිය. ලියා ගන්න සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. මේව දැන් ගොඩාක් අය අහලා පුරුදු නිසා මම වේගෙන් කියාගෙන යන්නේ. හරිනේ? ලියා ගන්න අම්මලා. පංච උපාදානස්කන්ධය කෙරෙහි මමය මාගේය මාගේ ආත්මයය සත්වයෙක්ය පුද්ගලයෙක්ය යයි වරදවා දැකීම සක්කාය දිට්ඨියයි. right. දැන් මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කොතෙන්ද ධම්මා? සෝවාන් මාර්ගක්ෂණයේදී. එතකොට එකපාරටම සෝවාන් මාර්ගක්ෂණයේදී දුරු වෙන්න නම් මොකද්ද කරලා තියෙන්න ඕනේ? ඊට මෙහාදී යාගේ බලය කඩන්න ඕන, තුනී කරන්න ඕන. ඒ කියන්නේ නිතර දෙවේලේ පංච උපාදානස්කන්ධයක් තියෙන තැන්වල විදර්ශනා කර මොකද්ද කරන්න ඕන? ඒ සක්කාය දිට්ඨිය කියන ඝන බොල් ස්වභාවය තුනී කර ඉන්න ඕන. තුනී කර හිටීමේ ප්‍රතිඵලය මොකද්ද? කවදා හරි දවසක ඒකක්ෂණිකව මේක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යනවා. අන්න එදාට කියන සෝවාන් වුණා කියලා. එහෙනම් එකපාරටම සෝවාන් වෙනවා. හැබැයි ඒ සෝවාන් වීමට පූර්ව භාග ප්‍රතිපදාවේ මේක මොකද කරන්න? තුනී කරන්න ඕන. එන තරුවක් දාලා ලියන්න. සෝවාන් මාර්ගසිතින් සක්කාය දිට්ඨිය සමුච්ඡේද ප්‍රහාණය වන අතර ඊට පෙර ආතුව పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් සක්කාය දිට්ඨිය තුනී වන පරිදි විදර්ශනා භාවනා වැඩිය යුතුය.
විදර්ශනා භාවනා වැඩි යුතුය. හරිනේ? අපච්චි තේරුණානේ? තේරුණා නේද? හරි. මේ අම්ම නැගිටින්න බලන්න. සංවිධායක අම්මා. දැන් අම්මා මේ බලන්න. ඔයාට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනද නැද්ද? ඕනේ. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? සෝවාන් වෙනවා. සෝවාන් වුණොත් සකදාගාමි අනාගාමි අරහත් වෙන්න මාවත පෑදෙනවා. එහෙනම් ඉස්සෙල්ලම කරගන්න ඕන සෝවාන්. සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨිය නසන්න ඕන. ඒක නැසෙන්නේ එක වෙලාවක වුණාට, එක ක්ෂණයකදී චිත්තක්ෂණයකදී නැසුණාට, මාර්ග සිතින් ඒක නැති වුණාට ඊට පෙර ආතුව මොකද්ද කරන්න ඕන? මේක තුනී කරන්න මොනවද කරන්න ඕන? විදසුන් වඩන්න. කොහොමද වඩන්නේ? අනිත්‍ය වශයෙන් බලනවා, දුක්ඛ වශයෙන් බලනවා, අනාත්ම වශයෙන්. කොහොමද බලන්නේ? කොහොමද අනිත්‍ය බලන්නේ? කොහොමද බලන්නේ? ඇහුන්නේ නැහැ. සෙනිකව නැසෙන බැවින් කිව්වට හරියන්නේ නැහැ. ඒක පචයක්. ඒක කියන්නේ ඒක නිකන් නාම මාත්‍රික වචනයක් විතරයි. මම දැක්ක සමහර ස්ථානවල භාවනාවක් තියෙනවා. මේ ඇස හේතුන් නිසා හට ගන්නා බැවින්ද හේතුන් නැතිවන විට නැතිවන හේයින්ද අනිත්‍යයි 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 ටෙන්ටට ඒක මාර සින්දුව. අනේ බල ඔහොම කිව්වා කියලා නිවන් දකින්නේ නෑ. ඒක මොකද්ද? මේ ඇස කුමක්ද? මේ ඇස මොකද්ද? ඔන්න අම්මට කියා ගන්න තේරෙන්නේ නෑ. අම්මා වාඩි වෙන්නේ. මේ තරුණයා නැගිටින්. මේ ඇස කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය ඇති වෙන ප්‍රත්‍ය මොකද්ද? මොකද? චක්කු ප්‍රසාද රූපය ඇති වෙන ප්‍රත්‍ය මොකද්ද? ඔව්. කුසල කුසලං කම්මං විපාකානං කන්දානං මොකද්ද ප්‍රත්‍ය? කර්ම ප්‍රත්‍ය. ඔය කියන්නේ උන්දට තියරිය මතකයි ප්‍රත්‍ය මතක නැහැ. හරි තියරිය මතකයි. වැඩේ හරි මොකද්ද? කටත්තාච රූපානං කර්මජ රූපේ ඉපදිලා තියෙන්නේ කර්ම ප්‍රත්‍යයෙන්. එහෙනම් මොකද කුසල අකුසල කර්ම ප්‍රත්‍යයෙන් මේක ඉපදී ඇත. එහෙනම් හේතුවක ඵලයකි. හේතු ඇති විට ඇතිවේ අන්න මේ ඇස හේතුන් නිසා හටගන්නා හේින්ද. එහෙම කියනකොට මේ සිත අහනවා මොකද්ද බොල හේතුව? ඒක දැනගෙන ඉන්න ඕන නැත්නම් ලිහෙන්නේ. අර කියන්නේ මොකද්ද? මෙහෙම වැඩක් වෙන්නේ. පස්ස පැත්ත මහලා විරේක බෙහෙත් දුන්න මොකෝ වෙන්නේ? කියන්නේ? කාගේ හරි පස්ස පැත්ත මහලා විරේක බෙහෙත් දෙනවා මොකෝ වෙන්නේ? යන්න එනවා යන්නේ. ඒ වගේ මොකෝ වෙන්නේ? අනිත්‍යතාවය වැටහෙන්නේ එනවා වැටහෙන්නේ. මොකද හේතුව? මේ ඇස දන්නේ. මේ ඇස කිව්වම මෙන්න මෙහෙම හිතන්නේ. එහෙම නෙවෙයි චක්කු ප්‍රසාද රූපය අහුවෙන්න ඕන. එහෙනම් මොකක්ද වෙන රූප ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. හේතුන් නිසා හට ගන්නා බැවින්ද හේතුව මොකද්ද කියලා දන්නවා. කර්ම ප්‍රත්‍ය දැනගෙන. අන්න එහෙම සංසුද්ධව ඇතුළට බහින්න අභිධර්මයේ ඕනද නැද්ද? ඕනි. එමෙන්න කොහොමද බහින්නේ? නිකන් මේ ඇස හේතු නිසා හට දකි නිවන් නෙවෙයි පත්තු කරා. ඇත්තටම මට හිතා ගන්න බැරි දෙයි හාමුදුරුවනේ මේක තේරෙන්නේ නැත්තේ මොකෝ? දැන් ඔයාලට තේරෙනවනේ. මේක කියනකොට ඔයාලට තේරෙනව නේද? ඉතින් මේකත් දරාගෙන තේරෙන්නේ නැත්නම් මං අහන්නේ මොකටේ? මට ඇත්තටම තියෙන පුදුම කම්පනයක් තියෙන. හරි? තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මං වගේ මේ ඇච්චෙකුට තේරෙන එක අනිත් අයට තේරෙන්නේ නැති මොකෝ කියන්නේ. හරිනේ. එහෙනම් මොකද වෙන්න ඕන? අන්න එහෙම හේතුඵල න්‍යාය අම්මා මොකද්ද කරන්න ඕන? බලන්න ඕන. දැන් එහෙනම් නිකම් බොරුවට බලලා හරියන්නේ නැහැ. මොකද්ද? උපාසකම්මල් සිල් සමාදන් වෙලා කණුවකට හේතු වෙලා මේ ඇස හේතුන් නිසා හටගන්න බැවින්ද කිර බොරුවට කියලා ඉඳලා වැඩක් නැහැ. මොකක්ද වෙන්න ඕන? ඉස්සෙල්ලාම හේතු ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධේ රූප දැනගන්න ඕන, වේදනා ටික ඉගෙන ගන්න ඕන, සංඥා ඉගෙන ගන්න ඕන, සංස්කාර ඉගෙන ගන්න ඕන, විඥාන ඉගෙන ගන්න ඕන. මේ ඇස කියනකොට චක්කු ප්‍රසාද රූපය කියලා දැනගන්න ඕන. චක්කු ප්‍රසාද රූපේ ඉපදිලා තියෙන මොන ප්‍රත්‍යෙන්ද කියලා. මොකද එන්නේ? මේක ඇතුළට බහැලා වෙලා සම්පූර්ණයෙන්ම හරය කෝර් එක අල්ල ගන්න ඕන.
එයාට ලිහෙනවා. පට් ගාලා ලිහෙනවා. හරිද? ඉතින් එහෙම මිනිහා සෝවාන් වෙනවා කියලා කිව්වොත් ඒකට ආයි හොයන්න එපා. අහුමුළු හොයන්න එපා. ලාවට නිින්ද ගියානේ. නේද? හොඳයි. ඉඳගන්න එපා ඈ. හරි අම්මා. අපි දැන් එන්නම් ඔන්න කාරණාව තේරුම් ගත්තා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන නම් පූර්ව භාග ප්‍රතිපදා වශයෙන්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? කියන්නේ පූර්ව භාග ප්‍රතිපදා කියන්නේ හයිවේ එක නෙමෙයි ඊට මෙහා පැත්තේ තියෙන පොඩි පාර. පොඩි පාර යන්න නැතුව හයිවේ එකට දාන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? සෝවාන් මාර්ගක්ෂණේදී සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙනවා. ඊට මෙහා පැත්තේ අතුරු පාරේදී මොකද කරන්නේ? අතුරු පාරෙන් යන්න ඕන. අතුරු පාරේ මොකද කරන්න ඕන? ඈ? ගෙදර ඉන්න ගමන් සිල් සමාදන් වෙච්ච දවසට නේ රැට නිදා ගන්න ගිහිල්ලා යාවතස්ස විගත මිද්දෝ ගැඹුරු නින්දට යනකම් ඔෆිස් එකේ ඉන්න ගමන් විවේකයක් ලැබිච්ච හැම වෙලාවෙම මොකද කරන්න පුළුවන්? ඈ? හවස වන්දනාවට පස්සේ උදේ බුද්ධ වන්දනාවට පස්සේ මෙනෙහි කරන්න පුළුවන්. ඇත්තටම මට මේ බණ කියන එකම පුදුම ලාභයක්. ඇයි? හැමදාම අලුත් ටිකක් අහුවෙනවා. හැමදාම අලුත් ටිකක් අහුවෙනවා. මම දැන් වාහනේ එන ගමන් කැපකරු පුතාගෙන් කැපකරු මහත්තයාගෙන් ඇහුවා මහත්තයා මට බණක් කියනකො මෙයා අද කියන්න කියලා. හරිද? හේතුව මොකද්ද? දැන් හැමදාම එකම ටික කිව්වහම මට හිතෙනවා මදි වගේ එකක් අලුතින්. දැන් අද මම වෙනම ස්ටයිල් එකකට පටන් ගත්තා වෙනම ක්‍රමවේදයකට. හරි? අලුත් පැත්තක් අල්ලලා. ඉතින් මං හිතාගෙන ආපු එකක් නෙවෙයි. මගදී සැලසුම් කළවත් නෙමෙයි. මෙතෙන්ට ආවට පස්සේ මට හිතෙනවා මෙන්න මේ ටික කරන්න ඕන කියලා. ඒක ඉස්සරහා ඉන්න මූණු ටිකෙන් තමයි මං වැඩේ අල්ලගන්නේ. හරි. හොඳ මූණු ටිකක් ඉස්සරහා තිබුණොත් වැඩේ නැගලා යනවා. ඉස්සරහා හිටියොත් නිකන් අපායට ගහපු කැලෙන්ඩර් වගේ දෙක තුනක් ඉවරයි. හරි. තේරෙනවද කියන්නේ? අනිත් එක දේශනාව අවසන් වෙනකන් ෆෝන් එකක්වත් රින් කරන්නේ නැතුව මට සහයෝගය දුන්නොත් මේක ඇතුලේ තියෙන දේවල් ඔයාට බොහෝ දේවල් ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කරන්නේ මොකද්ද? මට කරදර කරලා මගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්නෙ නැතුව කෑගස්වල යවන. හරි? මම ඒකයි කිව්වේ මොකද්ද? ඔයා ගාව තමයි වැඩේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න ඔය සක්කාය දිට්ඨිය දුරු කරගන්න අපේ මේ සූවිසි ප්‍රත්‍ය බලන හැටි අද දැන් කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලම ප්‍රත්‍ය 24 තියෙන මේ වෙන් වූ ස්වභාව ලක්ෂණ ටික අපි කතා කරමු. ඉස්සෙල්ලම ලියාගන්න ප්‍රත්‍ය යනු. ප්‍රත්‍ය යනු නූපන් දෙයක ඉපදීමට හෝ උපන් දෙයක පැවැත්මට උපකාරී වන ධර්ම ප්‍රත්‍ය නම් වේ. උපකාරී වන ධර්ම ප්‍රත්‍ය නම් වේ. මේ ඔය ප්‍රත්‍ය බලන ආකාර තුනක් තියෙනවා. ආර්ය සත්‍ය ක්‍රමයේ, පටිච්චසමුප්පාද ක්‍රමයේ, ප ဋ ාණ ක්‍රමයේ. අහගෙන ඉන්න. ආර්ය සත්‍ය ක්‍රමයේදී කියන්නේ දැන් හතරක් තියෙනෝනේ. හරිද? සමුදය සත්‍ය හේතුවයි දුක්ඛ සත්‍ය ඵලයයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් සමුදය ඇති කළොත්, තණ්හා කළොත්, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා භවය. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද? දුක. භවය කියලා කියන්නේ ඉපදුනානේ. ඉපදුනා කියන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධේම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. එනේ මේ පංච උපාදානස්කන්ධයක හට ගැනීමට හේතුව මොකද්ද? තණ්හා. තේරුණානේ? මේ උපාසකම්මා අපි හිතමු තමන්ගේ මිනිපිරීට ආදරෙන් ඉඳලා මරණාසන්න වෙලාවේ මගේ සුදු දුව කියලා S2 පියාගත්තා. තණ්හා ආදරය. තණ්හාව කියන්නේ මොකද්ද? ආදරය. සෙනෙහස. තේරුණාද? බුදුරජාණන් වහන්සේ ඔක්කොම නම් ටික දාලි වල කියන මොකද්ද? ඕක තණ්හාව, ලෝභය. දුක්ඛ සමුදය. ඒ කියන්නේ දුකට හේතුව. සමුදය කියන්නේ හේතුවනේ. දුක හටගන්න හේතුව සමුදය. හරි? දැන් සමුදය දුක ඇති කරනවා. නේ? ඔබ පෙරේතියෙක් වෙලා උත්පත්තිය ලබනවා. දැන් මොකද වෙන්නේ? දුක් කන්දරාවක් ඔබට උරුමයි. කතාව තේරෙනවද? පෙරේතියෙක් වෙලා නෙවෙයි, මිනිස්සෙක් වෙලා ඉපදුනත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක් තියෙනවා නම් දුකයි. පැහැදිලිද? ඔව්. දැන් මේ ළඟදී ආව ඇමරිකාවේ ඉඳලා පුතෙක්.
හරිද? ඒ අම්මා එක් කරගෙන ආවා මගේ ගාවට කොල්ලට පොඩ්ඩක් බන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. කොල්ලා එහෙ PhD එක කරනවා. මං ගව පුතේ මේකේ අපි සංසාරේ කොහේ ඉපදුනත් දුකයිනේ. නෑනේ ස්වාමීන් වහන්සේ. එහෙම දුක නෑනේ. මං කව මනුස්ස ලෝකෙ ඉපදුනත් දුකයිනේ. මනුස්ස ලෝකෙ දුක නෑනේ ස්වාමීන් වහන්සේ. මං කව මතක තියාගනින් මනුස්ස ලෝකෙ නෙමෙයි, දිව්‍ය ලෝකෙ නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා නම් දුකයි. ඒ මොකද්ද ස්වාමීන් වහන්සේ? කොල්ලට තේරෙන්නේ නෑ. මං කව දැන් ඔබට රූපයක් තියෙනවනේ. තියෙනවා සාස්. ඔය රූපේ ඔබට ගෙඩි හට ගන්න නැද්ද? හට ගන්නවා. පිළිකා හට ගන්න නැද්ද? හට ගන්නවා. වන හට ගන්න නැද්ද? හට ගන්නවා. තුවාල හට ගන්න නැද්ද? හට ගන්නවා. මේක පෝෂණය කරන්න ඔබ මේකට කන්න දෙන්න ඕනේ නැද්ද? කන්න දෙනවා. ඊට පස්සේ මේක නාවන්න ඕනේ නැද්ද? නාවන්න ඕන. මේකට සෙන් පවුඩර් ගහන්න ඕනේ ගඳ ගහන්න නැද්ද? ගඳ ගහනවා. දැන් දුකද සැපද? දුකයි නේ ස්වාමීන් වහන්සේ. උට හරියට විදියට කියන්න ඕන. දැන් තේරෙනවද? දැන් එයා ටීනේජර්ස් ටීන් ළමයෙක්නේ. ටීන් නෙමෙයි සෝරි. ටීන් වලට පොඩක් වැඩි වෙලා 17 වගේ. හරි. පොඩක් ලොකු කොල්ලෙක් මේ PhD කරන කොල්ලෙක්. හැබැයි මොකද වෙන්නේ? ඒ කියන්නේ අවුරුදු 30කට වඩා අඩුයි. දැන් කොල්ලා පිළිගන්නේ ඇයි ඒ? භෞතිකවාදී. හැබැයි හරිම මිනිහට අහු උනේ. ඇයි ඒ? ගිහි කාලේ මාත් ඒ જાති බඩුවක් නේ. මමත් තන්නි කරම තර්ක කරපු විද්‍යා ගුරුවරයෙක්. ඒ කියන්නේ x සමානයි y නම් y සමානයි z නම් x සමානයි z වෙන්න ඕනේ. දැන් මං වගේ කෙනෙකුට ඒ වගේ තර්කකාරයෙක් අහුණාම මොකෝ වෙන්නේ? යා දෙක නොරත රත එකට පෑහීමක් නැත වගේ ලාකඩ එහෙම නැත එකක් රත් වෙත අනෙක පෑහෙත. මොකද කිව්වේ? තේරෙන්නේ නැත්නම් පස්සේ ගෙදර ගිහලා ගන්න හරිද? හරිද? යා දෙක නොරත රත එකම ගානට යකඩ දෙක රත් උන් නැත්නම් පෑස්සෙන්නේ නැහැ. ලාකඩ එහෙම නැත. එකක් රක්තෙත අනෙක පෑහෙත. හරි. දැන් එතකොට ඔන්න ප්‍රත්‍ය. දැන් ප්‍රත්‍ය ආර්ය සත්‍ය ක්‍රමේ දෙකක් තියෙනවා. මොකද්ද? සමුදය සත්‍ය ප්‍රත්‍යයි හේව හේතුවයි දුක්ඛ සත්‍ය ඵලයයි. මාර්ග සත්‍ය හේතුවයි නිරෝධ සත්‍ය ඵලයයි. එතකොට හේතු දෙකයි ඵල දෙකයි. ආගන්න. හැබැයි පටිච්ච සමුප්පාද ක්‍රමයේ අංග 12යි. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. මේකෙදී පළවෙනි ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ තියෙන මොකද්ද? හේතුවත් ඵලයත්. මේකෙත් තියෙන මොකද්ද? අවිජ්ජාව හේතුව නම් සංකාරයේ ඵලය. සංකාරයේ හේතුව නම් විඥානයේ ඵලය. විඥානයේ හේතුව නම් නාම රූප ඵලය. ඒ කියන්නේ එක ළඟ තියෙන හැම දෙක කරුණු දෙකක් ගත්තොත් මුල් එක හේතුව වෙනවා දෙවෙනි එක ඵලය වෙනවා. ආගන්න. හැබැයි මතක තියාගන්න. දැන් අවිජ්ජාව සංස්කාරයට හේතුවයි කියලා කිව්වහම ඒකේ පෙන්වන්නේ සංස්කාර ඇති වෙන්න ප්‍රධාන හේතුව විතරයි. මොකද කිව්වේ? සංස්කාර ඇති වෙන්න ප්‍රධාන හේතුව විතරයි අවිජ්ජාව පෙන්වන්නේ. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප ဋ ාණය කියන මල් වට්ටිය අතට දීලා කියනවා සංස්කාර කියන එක ඇති වෙන්න බලපාන හේතු තව ගොඩක් තියෙන්න පුළුවනි. අන්නේ ඕනෑම හේතුවකින් මෙන්න මේ ප්‍රත්‍ය අල්ල ගන්න ක්‍රමය. පුදුමයිනේ. කතාව තේරුණාද? දැන් මේ බලන්න. අපි හිතමු කැස්බෑවට එන්න කොළඹේ ඉඳලා තියෙන්නේ එකම එක පාර නම් ඒක මගේ හැරුණොත් එන්නම බෑනේ. හැබැයි කැස්බෑවට එන්න පාරවල් පහක් තියෙනවා නම් එකකින් හරි එකක් වැළකුණොත් අනිත් එකකින් හරි යන්න පුළුවන්. කතාව තේරුණාද? ඒතර භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ පටිච්ච සමුප්පාදය හා ආර්ය සත්‍ය ක්‍රමයේ මුල් ක්‍රම දෙකේදී හේතුවත් ඵලයක් තිබෙනවා. ඒ ඵලයේ උපදින්න ප්‍රධාන හේතුව පමණයි ඒකේ දක්වන්නේ. අනු හේතු, කුඩා හේතු, අනු කුඩා හේතු එකක්වත් භාග්‍යවතුන් වහන්සේ එතන දෙන්නේ ඇයි? ඒ දෙකම දැක්ුවේ තික්ක ප්‍රඥයින්ට පමණයි. කියපු ගමන් නිවන් දකින සෙට් එක. උග්ඝටි තඤ්ඤ, විපංචි තඤ්ඤ. බට් අද ඉන්නේ ඤෙය්‍ය ඇන් පදපරම. ඒ අයට කියලා දෙන්න ඕන මොකද්ද? ගෙනල්ලා, හොදලා, නාවලා, මා පුතා මේ ඉගෙන ගන්න. එහෙම කිව්වොත් කියනවා මොකද්ද? අභිධර්ම ඕනේ නැහැ. සූත්‍රයෙන් කරගන්න. ඒ තරම් පද
පව්. එසම් මතක තියාගන්න අම්මලා මතකද? මේ ශාලාවට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා නම් ඒ වාඩි වෙච්ච මිනිස්සයා පෙර සංසාරේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් අභිධර්මයේ කියන වචනයක් හරි රූප කියන වචනේ හරි අහපු මිනිහෙක්මයි ඒ පුරුද්දටමයි මේ ඇවිල්ලා වාඩි වෙන්නේ. අනිත් එවුන්ට ණයට භූමි තෙල් ගැහුවා වාගේ. හොඳට මේක අහන් ඉන්නවත් බෑ. තේරෙනවනේ? දැන් මට මේ ළඟ දවසක් කමෙන්ට් එකක් දාලා තියෙන කොල්ලෙක් අනුරාධපුරේ පැත්තේ. හරිද? ඒක කියලා ස්වාමින් වහන්සේ මම මේ බණ අහගෙන යනකොට එක පාර්ටම නිකන් ඔබ වහන්සේගේ ප ဋ ාණ දේශනාවක් ඇහුවා. ස්වාමීන් වහන්සේ ඇබ්බැහි වුණා වගේලු. නේ? පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ බුදුරජාණන් වහන්සේ දවස හෝ පසුකාලීන ආර්ය ශ්‍රාවකයින්ගෙන් මේ කුසල ධර්මයන් අහලා කුසල කරගත්ත සෙට් එකට පච්චිමානං කිරිවත්තුඩුවේ බණ කියනකොට ඒක ඇහෙනකොට නිකන් පෙර හුරුවක් වගේ තියෙනවා. ඒක ඇහෙනකොට මොකද වෙන්නේ? Tamanට පුදුම ලබැඳියාවක් දැනෙනවා. ඒ මිනිස්සු නිවන් දකින්න ලං වෙනවා. හරිද? කතාව තේරුණාද? ඉතින් ඔන්න ඕක ඔයාලට තේරුම් නැතුවනේ තියෙන්නේ. හරිද? මොකක් හරි එකක් තියෙනවා අපිට තේරෙන්නේ නැහැ. අන්න ඒක ක්ලියර් කරලා දුන්නා. ඕක තමයි හේතුව. පුරිමා කුසලා ධම්මා පෙර එවැනි කුසල් වඩපු අය පච්චිමානං ඒව ඇහෙනකොටම නැවත ඒ කුසල් උත්පාදනය වෙනවා. දැන් ඔයා හිතන්නකෝ මම අවුරුදු 34මාරක් ගිහි ජීවිතය ගත කරලා පැවිදි වෙලා හරිද මුල් කාලේ දැන් අකුරැස්සේ ආරණ්‍ය සේනාසනේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අභිධර්ම ඉගෙන ගන්නවා. මාත් එක්කම තව ස්වාමින් වහන්සේලා 5 නමක් ඉගෙන ගත්තා. දැන් අපි අභිධර්මයේ ඉගෙනගෙන ඉවර වෙලා ටික දවසක් යනකොට මට වඩා වැඩිහිටි අනිකුත් ස්වාමින් වහන්සේලා ඔක්කොම ඇවිල්ලා කියනවා අරිය දස්සන අපිට ප ဋ ාණි උගන්වන්න. දැන් මන් දන්න ප ဋ ාණියක් නැහැ. මට කියන ප ဋ ාණි උගන්වන්නලු. මාත් ඉතින් ගත්ත පොර වාගේ වයිට් බෝඩ් එක. හරිද? අරගෙන තියාගත්ත බැම්මකට. දැන් උගන්වන්න පටන් ගන්නවා. මොකද්ද? හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ ප්‍රත්‍ය 24 නම් ටික විතරයි කියන්න පුළුවන්. එතනින් එහාට රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරන්ගේ ප ဋ ාණ සම්නේ පොත අරගෙන කියවනෝ මේ ලෝක දෙයක් මට තේරෙන්නේ නැහැ. දැන් උගන්නපන්කෝ. මං ටික වෙලාවක් ගිහිල්ලා බලලා මං කිව්වා ස්වාමීන් වහන්සේ මේක නම් හරියන වැඩක් නෙවෙයි. අපි ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහමු. ලොකු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා අනේ ආයස්මතු මට තේරෙන්නේ නැහැ. ඕන් මේ ළඟදි බුරුමේ ඉඳලා වැඩම කරනවා දෙනියාය උපසම කියලා ආයස්මතුන් වහන්සේ නමක් ඔබ වහන්සේලාට උන්වහන්සේගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි ගෙනත් දෙන්නම් කිව්වා. අනේ මල් 10ක් පිපුණා වාගේ. මම ලොකු සායනස්ත්‍රික වනේ සායනස් වැඩපු ගමන් මෙහෙට ගෙනත් දෙන්න කියලා. හරිද? අඬනෝ ඒ දවස්වල. මේක නැතුවට අඬනෝ. ඇයි? මට පුදුම රුදාවක් තිබුණා ඒ කාලේ ඉඳලා. ඒ රුදාව මොකද්ද කියලා තේරෙන්නේ දැන්. ගෙන සසර මොකක් හරි අපිත් මේව හුරු කරලා. ඒ ටික ඉගෙන ගන්නකොට හරිද රැට නිින්ද යන්නේ. ඇයි? පීති භක්කා භවිස්සාමි දේවා බස්සරයත. දවසම සතුටින් ඉන්නේ. දැනුත් එහෙමයි. හොඳ බණක් කියපු දවසට උපාසකම්මල කචල් දාපු නැති දවසට මිනිස්සු බණ ඉගෙන ගත්ත දවසට මං යන්නේ වාහනේ ගියත් උඩින් යන්නේ මං. හරිද? සමහර උපාසකම්මල ෆෝන් රින් කරලා කියන දේ ඉගෙන ගන්න නැතුව මට මූණු දැක්කහම මුන්දලට මේක තේරුන්නේ නැහැ කියලා තේරුනහම මට හිතෙනවා ඊට වඩා හොඳයි. හරිද? අර මේ මඩු වල්ගයකට මුත්‍රා කරලා මට ගැහුවා නම් කියලා. එයි මගෙන් මොකුත් ගන්න නැතුව මොකටද? හරිද? රූප වාහිනී බණ කියන නිසා හරිද? වාහනයක එන නිසා හාමුදුරුව බලන්න ඒවට යන්න එපා බං. දැන් ඇති. හරිද? හාමුදුරුව දැකලා චූන් වෙච්ච කාලේ ඇති. ඒක අසාද බඳින්නද? මොකද කරන්නේ? අපෙන් නිවන් දකින්න කරුණක් හරි gedara අරන් යන්න. මං කියන කතාව තේරුණා? දැන් අද මේ වෙනකොට ඔයාලට වැඩක් මේ ටිකට වැඩක් වෙලා තියෙනවද නැද්ද? අන්න හරි. පැයකට දෙකකට ඔයාට මොකක් හරි මේකෙන් නිවන් දකින්න හරිද? තල්ලුවක් උදව්වක් කරුණක් නේ? නිවන් දකින්න මාවතට තව රුකුලක් නෙවෙන්න ඕන. හරි. ඔන්න දැන් ප්‍රත්‍ය තේරුම් ගත්තා. දැන් ආර්ය සත්‍ය ක්‍රමේ ප්‍රත්‍ය දෙකයි. පටිච්චසමුපාද ක්‍රමේ ප්‍රත්‍ය 12යි. සූවිසි ප්‍රත්‍ය ප ဋ ාණ ක්‍රමේ ප්‍රත්‍ය 24යි. පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම ඒ කියන්නේ ආර්ය සත්‍ය ක්‍රමේ පටිච්චසමුපාද දෙකේම හේතුව ඇත ඵලය ඇත හේතුව ඇත ඵලය ඇත ඵලය නිපදවීමට ප්‍රධාන හේතුව පමණක් ඒවායේ ඇත. ඒ නිසා ඒවා ලඝුයි සංක්ෂිප්තයි කෙටි
නමුත් අමාරුයි. ප ဋ ාණ ක්‍රමය. හේතුව ඇත ඵලය ඇත. මේ ඵලය නිපදවීමට මේ හේතුවෙන් ලැබෙන සපෝට් ගොඩක් ඇත. ඵල කීයක් තියෙනවද? ඵල කීයක් තියෙනවද? ඵල කීයක් තියෙනවද? බැරි නම් ඵල කීයක් තියෙනවද? 5යි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඇඟ, සිත සහ චෛසික. ඇඟ, සිත සහ චෛසික. මම. මොකද? මම. ඔබ. ඔතනත් 5යි, මෙතනත් 5යි, මෙතනත් 5යි. läගලා හිටපු එකී. එතනත් 5යි. කළු එකී ගියාද? 5යි. හරිද? ඇයි? මමය මාගේ ආත්ම සත්වයේක පුද්ගලයෙක්. කොතන බැලුවත් 5යි. එහෙනම් ඒ 5 මොකද කරන්නේ? ඒ 5 උපදින්න බලපාන හේතු නැනම් ප්‍රත්‍ය 24ක්. 24ක් පෙන්වනවා. ඒ 24 තව අණු කුඩා කොටස් වලට බෙදී යනවා. අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණය කියන්නේ ඔන්න ඕකයි. තේරුණේ? it has multiple theorems. ගොඩක් සිද්ධාන්ත තියෙනවා. තේරුණේ? අපි අද කතා කරන්නේ අන්නේ ප ဋ ාණේ මේ ප්‍රත්‍ය කොහමද අර ප්‍රත්‍යෝත්පන්න හේවත් ඵල ටික උපදවන්නේ. ඒ ඵල පහ. ඒ කියන්නේ ඵල පහ කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ ඔබ, ඒ කියන්නේ මම. දැන් ඇත්තටම මේ ටික ඉගෙන ගන්නකොට තේරෙනව මොකද්ද? මෙතන හිටියත් මෙතනින් ගියත් ඔයාට තේරෙනව මොකද්ද? මෙන්න මේ කෑලි පහක් මම කියලා අල්ලගෙන තියෙන මෙතන ඉන්න මේ මොකද්ද? වංචනික සිත මගින්, කුපාඩි සිත මගින්, කඩප්පුලි සිත මගින් මාව රවට්ටලා තියෙනවා. අද ඉඳලා මොකද්ද කරන්නේ? ඒ කඩප්පුලි හිතට ඉඩක් ලද වෙලාවක පෙන්නලා දෙනවා මෙච්චර කල් මාව රැවටු නුඹ අද සිට මං නුඹව රවට්ටනවා. හොඳයිද නරකයිද? තේරා පදාන තේරී පදාන ගාතාවල බලන්න සමහර ස්වාමීන් වහන්සේලා කියන මොකද්ද? ඒ හිත ඔහෙ හිටපන්. මෙච්චර කාලයක් මාව රවට්ට සංසාරය ඇවිද්දෝපු උඹට මම හොඳ පාඩමක් උගන්වනවා. ඒ හිත දැනගනින්. අද ඉඳලා උඹට මාව රවට්ටන්න බෑ. ඒ හිත නාම රූප දෙකක් තියෙන එක පුද්ගලයෙක් වශයෙන් පෙන්නලා මාව සතර අපායට ගෙනිච්ච උඹ. ඒ හිත දැනගනින් මං ඔබෙන් මිදුණා. රහතන් වහන්සේලා කියන්නේ. ඒයි නේදිද? ඒ හිත නෙවෙයි ඒ කත. බලපියෙක් ඇත. ආගන්න. දැන් ඒ නිසා අපි බොහොම ලස්සන ධර්ම දේශනාවක් මේක තුලින් ඔයාට කිසිම තැනක හරිද ආය අනිත් පැත්තට ගන්න දෙයක් නැහැ. ගත යුතු දේ තියෙන්නේ. මොකද්ද? අරගෙන මේ රත්තරන් වගේ ධර්ම කරුණු ටික අරගෙන ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්න. එහෙනම් දැන් අපි කතා කරමු ප්‍රත්‍යෝත්පන්න ගැන. ලියා ගන්න ප්‍රත්‍යෝත්පන්න. ඒවත් ඵලය. ප්‍රත්‍ය නිසා උපදින හෝ පවතින ධර්ම ප්‍රත්‍යෝත්පන්න නම් වේ. ප්‍රත්‍ය නිසා උපදින හෝ ප්‍රත්‍ය නිසා පවතින ධර්ම ප්‍රත්‍යෝත්පන්න නම් වේ. ඊළඟට ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍යෝත්පන්නයක ඉපදීමට ලියා ගන්න. ප්‍රත්‍යෝත්පන්නයක ඉපදීමට ප්‍රත්‍ය මගින් ලැබෙන පොඩ්ඩක් ඉන්නේ. ප්‍රත්‍යෝත්පන්නයක ඉපදීමට හෝ පැවතීමට ඒක අඩුයි. පැවතීමට මේකේ මුද්‍රණය කළ නැහැ. ප්‍රත්‍ය මගින් ලැබෙන උපකාරය ප්‍රත්‍ය ශක්තිය නම් වේ. තරුවක් දාලා ලියන්න.
සෑම ප්‍රත්‍යයකම ශක්තියක් ඇත්තේය. ශක්තියක් ඇත්තේය. right. දැන් මන් දිහා බලා ගන්න. මෙන්න මේක ආගන්න. මේ මගේ අතේ තියෙන මේ උපකරණය. ඔයා බලනෝ. ඔයා මේක දිහා බලනෝ. හරිද? මේක දිහා බලනකොට මේකෙන් ඔබට ශක්තියක් හම්බ වෙනවා. ලැබෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මෙන්න කතාව ආයසරයක් කියනවා. මේක දිහා බලනවා මේක ඔබට පේනවා. පේනකොට ඔන්න තව උදව්වක් කරන්නම්. ඔබේ ඇසේ චක්කු විඥාණය උපදිනවා. මේකෙන් මේ වස්තුවෙන් ඔබේ චක්කු විඥානයේ ඉපදවීමට ශක්තියක් ලැබෙනවා. ඒ මෙන්න මෙයා සතු ශක්තිය. මේ මොකද්ද? වර්ණ රූපය. මේ රූපෙන් ඔබගේ චක්කු විඥානයේ ඉපදවීමට ශක්තියක් ලැබෙනවා. දන්න කට්ටිය අත උස්සන්න. මේ අම්මා අත ඉස්සුවා එක්කෙනයි. කෝ මහත්තුරු දන්නයි අත උස්සන්න. අර අම්මා අත උස්සලද? කණුව කෙලින් එහා පැත්තේ පිටිපස්සින් අත උස්සලද නැද්ද? නෑ. අයියෝ සල්ලි 1යි 2යි පිරිමි පරාණයයි ගෑනු පරාණයයි. මේ යම නැගිටින්න බලන්න. චක්කු ප්‍රසාදේ කතාවක් නෑනේ මෙයාට. මෙයා වර්ණ රූපය ඉපදුනේ චක්කු විඥානය. ඔව් මොකක්ද උපකාර? මෙයාගේ තියෙන ශක්තිය. රූපේ තමයි. රූපේ මහද පිනායයි. ඔය නැගිටින්න. කියන්න බලන්න. රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ මේක වර්ණ රූපයයි උපදින්නේ චක්කු විඥානයයි. මෙයාගේ සපෝට් එකක් ඇත. මෙයා නැත්නම් මෙයා උපදින්නේ නැත. මෙයා තිබුණත් මෙයා උපදින්නේ නැත. වාඩි වෙන්න. මොකද්ද හේතුව? මෙයා තිබුණත් උපදින්නේ නැහැ. මොකද්ද? අපිට මෙහෙම. මෙන්න උපාසක අම්මලාට දැන් මේක පේනවද? කියන්නේ පේනවා ස්වාමින් වහන්සේ. කොහමද? පේනවා ස්වාමින් වහන්සේ. මං ස්වාමින් වහන්සේ. ගෙදර ගියාම ස්වාමියාත් එක්ක කතා කරනකොට පේනවා. ඒකට කමන්නේ. මේක පේනවා ස්වාමින් වහන්සේ. ඒක එහෙමයි ස්වාමින් වහන්සේ. තේරෙන්නේ? මොකද සාමියාත් එක්ක කතා කරන එකයි ස්වාමින් වහන්සේත් එක්ක කතා කරන එකයි දෙකක්. තේරෙන්නේ? උපාසකම්මලාට පුරුදු වෙලා තියෙන සාමියාත් එක්ක කතා කරන්නේ. පේනවා. ඔව්. මේක පේනවද? පේනවා ස්වාමින් වහන්සේ. ලයිට් ගියොත් පේනවද? පේන්නේ නැහැ ස්වාමින් වහන්සේ. ලයිට් ගියෙත් නැහැ. මේක මෙහෙමම තියෙනවා. ඔබට නිින්ද ගියොත් පේනවද? පේන්නේ නැහැ ස්වාමින් වහන්සේ. හොඳයි. ලයිටුත් තියෙනවා. මේකත් තියෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ. මේක දිහා බලාගෙනම ඉන්නවා. හැබැයි බර කල්පනාවක වෙන කල්පනාවක ඉන්නවා. පේනවද? පේන්නේ නැහැ. ඇයි? වස්තුව තිබුණත් ආලෝකයේ තිබුණත් ඇස තිබුණත් ආරම්මන ප්‍රත්‍යයෙන් සපෝට් එක ලැබුණ නැත්නම් පේන්නේ. එහෙනම් මේකට තියෙනවා මොකද්ද? ශක්තියක්. මේ ශක්තියට කියනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. මොකද මහත්තයා කියන්නේ? ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. රූපායතනං වර්ණ රූපය චක්කු විඥාන ධාතුයා චක්කු විඥාන සිතටද තං සම්පයුත්තකානංච ධම්මානං ඒ තුල සංප්‍රයුක්ත චෛතසිකයන්ටද සිතටයි සිත ඇතුලේ තිබෙන චෛතසිකයන්ටයි සෙට් එකම. ඒ කියන්නේ මොකද්ද? විඥාන වේදනා සංඥා සංකාර. ඒ කියන්නේ නාම ධර්ම සෙට් එක. එහෙනම් මේ චක්කු විඥාන නාම ධර්ම පුඤ්ජයම උපද්දන්නේ වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන්.
එහෙනම් ආරම්මන ප්‍රත්‍යශක්තිය කියන්නේ මොකද්ද? අගන්න. අංක 2. මොකද්ද? හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ. ආරම්මන ප්‍රත්‍යේ තිබෙනවා ශක්තියක්. මොකද්ද? අරමුණු වීම වශයෙන් උපකාර කරයි. මොකද්ද? අරමුණු වීම වශයෙන් උපකාර කරයි. කතාව තේරුණාද? අරමුණු වීම වශයෙන් උපකාර කරන. උදාහරණ ලියා ගන්න. ආරම්මන ප්‍රත්‍යෙහි ඇත්තේ ආරම්මන ප්‍රත්‍යෙහි ඇත්තේ ආරම්මන ප්‍රත්‍ය ශක්තියයි. ආරම්මන ප්‍රත්‍ය ශක්තියයි. ආරම්මන ප්‍රත්‍ය ශක්තියයි. එනම් අංක 1 දාලා ලියන්න. අංක 1. හරිද? රූපායතනං වරහන් ඇතුලේ වර්ණ රූපය අංක 2 චක්කු විඥාන ධාතුයා රූපායතනං කිය වර්ණ රූපය චක්කු විඥාන ධාතුය කිවීම කොටද? චක්කු විඥාන සිතටද. චක්කු විඥාන සිතටද. ඊට පස්සේ රෝමි ලක්කන් 3 තං සම්පයුත්ත කාණංච ධම්මානං තං සම්පයුත්ත කාණංච ධම්මානං වරහන් ඇතුලේ ඒ සමග සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ටද ඒ සමග සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ටද ඒ සමග සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ටද මොනවද අම්ම චක්කු විඥාන සිතත් එක්ක සංප්‍රයුක්ත චෛතසික 7යි තියෙන්නේ. මොනවද? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. තරුවක් දාලා ලියන්න. චක්කු විඥාන සිත තුල සංප්‍රයුක්ත චෛතසික ධර්ම 7කි. චක්කු විඥාන සිත තුල සංප්‍රයුක්ත චෛතසික ධර්ම 7කි. චක්කු විඥාන සිත තුල සංප්‍රයුක්ත චෛතසික 7කි. චක්කු විඥාන සිත තුල සංප්‍රයුක්ත චෛතසික 7කි. වරහන් ඇතුලේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7. සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7. ලියා ගන්න මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. හරිනේ අම්මා මොනවද 7 හයියෙන් කියන බලන්න. හයියෙන් කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. හයියෙන් කියන්න ඕනේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. මේ අහනකෝ ඇත්තටම Tamanට මේවා පාඩම් වෙන නම් මොකද කරන්න ඕන? හයියෙන් කට ඇරලා කියන්න ඕන. නිකන් අපි තුමු නිකන් ගත කරන වෙලාවල් තියෙනෝනේ. ටොයිලට් එකට යනවා. හරිද? ටොයිලට් එකට ගියා කියනවනේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. හැබැයි ගෙදරේ උන්ට තේරෙන්නේ නැතිව උන් හිටියොත් එහෙම මොකද වෙන්නේ? පස්ස වේදනා කිය මොකද වෙලා තියෙන්නේ? එහෙමයි හරිද? තේරුණා නේද? එතන මේ පාඩම් කරනකොට පරිස්සමෙන් පාඩම් කරන්න. හරි. දැන් ඔන්න සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. රෝමි ලක්කම් 4. ආරම්මන පච්චයේන පච්චයෝ ආරම්මන පච්චයේන පච්චයෝ වරහන් ඇතුලේ අරමුණු වීම වශයෙන් උපකාර වන්නේ. අරමුණු වීම වශයෙන් උපකාර වන්නේ.
හරි නේද? හරි. දැන් මේ අතන්ට තේරෙනවා එක කතාවක්. මොකද්ද? ආරම්මන ප්‍රත්‍යයේ තියෙන්නේ මොකද්ද? අරමුණු වීමේ උපකාරය. තේරෙනවද? එතන මේ බලන්න. මේක අරමුණ අගන් පටලවා ගන්න එපා. මේ මොකද්ද? මේක අරමුණ උපදින්නේ චක්කු විඥාන සිත සහ චෛසික ටික නාම ධර්ම ටික. චක්කු විඥාන සිත සහ චෛසික ටික කියන නාම ධර්ම ටික. මෙයාගෙන් ලැබෙන සපෝට් එක මොකද්ද? ආරමුණු වීමෙන් ලැබෙන උපකාරය. ආරම්මන ප්‍රත්‍යශක්තිය. ඔන්න පටලවා ගන්න එපා. මෙයා ප්‍රත්‍ය උපදින චක්කු විඥානයේ ප්‍රත්‍යෝත්පන්නය හේවත් ඵලය, මෙයා හේතුව, මෙයා ඵලය. බලා ගන්න අම්මලා. මොකද කිව්වේ? මෙන්න වර්ණ රූපය, මෙන්න චක්කු විඥානය. වර්ණ රූපය කියන්නේ ප්‍රත්‍ය, චක්කු විඥානය කියන්නේ ප්‍රත්‍යෝත්පන්නය. මෙයාගෙන් ලැබෙන සපෝට් එකට කියන ප්‍රත්‍යශක්තිය. මොකද්ද ප්‍රත්‍යශක්තිය? අරමුණු වීම වශයෙන් උදව් කරනවා. ආරම්මන පච්චයේන පච්චය. දැන් මං හේතු ප්‍රත්‍යයෙන් ලැබෙන උදව්ව කියලා දෙන්නද? හේතු ප්‍රත්‍යයෙන් ලැබෙන උදව්ව මේ බලන්න. ගහක මුල් ටිකක් හොඳට බලා ගන්න මන් දිහා. ගහක මුල් ටිකක් පොළව ඇතුලේ බහිනවා. පොළව ඇතුලේ බැස්සාම පොළව තදින් අල්ල ගන්නවා. පොළව තදින් අල්ලගත්තාම ගහට සපෝට් එකක් දෙනවා. මොකද්ද? වැටෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? දැන් ගහක මුල් ටික හොඳට පොළව ඇතුලේ බහැලා තදින් අල්ලගත්තා නම් මොකද වෙන්නේ අම්මා? කියන්නේ? මොකද බං ගහ ගන්න වගේ බලා ඉන්නේ කියනවකෝ. මේක පොළව ඇතුලේ බැස්සාම මොකද්ද වෙන්නේ? පොළව තදින් අල්ලගත්තාම ගහේ කඳට වැටෙන්න දෙන්නේ නැතුව සපෝට් එකක් දෙනවා. අරුන්දනික අවරවරම බලා ඉන්නවා. හරිද? කියන්නේ නැතුව. එතකොට මොකද්ද වෙන්නේ? මේ සිත ඇතුලේ තියෙන මුල් જાතියක්. මොකද්ද මෑණියන් වහන්සේ මුල්? ලෝභ දේශ මොහ අකුසල මුල්, අලෝභ දේශ මොහ කුසල මුල්. වාඩි වෙන්න. බොහොම හොඳයි. අපි දානයක් දෙනකොට ස්වාමීන් වහන්සේලා කියන්නේ මොකද්ද? පින්වතුන් ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් යටපත් කරගෙන, අලෝභ දේශ මොහ ආදී කුසල ධර්මයන් ඉස්මතු කරගෙන උදාරතර දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. සාදු. මුන්දල දන්නේ මොකද්ද මුල්? දැන් එනම් මතක තියාගන්න හිතක් ඇතුලේ මුල් තියෙනවා 6ක්. මොනවද 6? ලෝභ දේශ මොහ මුල් 3යි, අලෝභ දේශ අමෝහ මුල් 3යි. මේවා කුසල සිත්වල තියෙන්නේ, මේවා කුසල සිත්වල තියෙන්නේ. තේරුණානේ? සමහර සිත්වල තියෙන මුල් නැති ඒවා. ඒවට කියනවා අහේතුක සිත්. ලෝභ දේශ මොහ අකුසල හේතු හෝ අලෝභ දේශ අමෝහ කියන කුසල හේතු එකක්වත් නොයදෙන සිත් 18ක් තියෙනවා. කිය තියෙනවද? 18ක් තියෙනවා. ඒකට කියනවා අහේතුක සිත්. මොනවද කියන්නේ? අහේතුක සිත්. මාතර නැගිටින්න බලන්න. වට්ටාද අහේතුක සිත්. කුසල විපාක අහේතුක සිත් 8යි. අහේතුක අකුසල විපාක සිත් 7යි. අහේතුක ක්‍රියාසිත 3යි. ඕම් මේසන් බාස් කෙනේ. දැන් බලා හිතන්නේ කැම්පස් යන්න ඕන කියලානේ. නේද? ඕක කරන්න. බලන්න ලස්සනට ටික කියන හැටි. මතකද 18ම මතකද? කියන බලන්න. අහේතුක කුසල විපාක 8 කියන බලන්න. උපේක්ඛාසගත චක්කු විඥානේ, සෝත විඥානේ, උපේක්ඛාසගත ගාන විඥානේ, උපේක්ඛාසගත ජීව විඥානේ, සුඛසගත කාය විඥානේ, සෝමනස්සගත උපේක්ඛාසගත සම්පටිච්ඡනේ, උපේක්ඛාසගත සම්තිරණේ, සෝමනස්සගත සම්තිරණේ. හොඳයි. හරිද? ඒ කියන්නේ ඊටු ටිකක් මට තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? කියන්න පුළුවන්කම තියෙනවා. වාඩි වෙන්න. බොහොම හොඳයි. හැමෝම සාදුකාරයක් පවත්තා. තේරෙනවද? සුනීත සෝපාක කියන්නේ টয়ලට් වල කසල ඇදපු අය සෝවන් වුණා. මේකට වෘත්තීය බලපාන්නේ නැහැ. දැන් සමහර අය ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේට නම් ඉතින් හොඳට තේරෙනවා ඇති ස්වාමින් වහන්සේ ගිහිකල ගුරුවරයෙක් නේ. මතක තියාගන්න. මම ගුරුවරයෙක් වෙලා හිටපු නිසාම තමයි මට තේරෙන්න ගන්න මුල පළවෙනි අවුරුද්දම බැරි වුණේ. ඇයි? මම විද්‍යා ගුරුවරයෙක්.